ඥාතීන්ට හිමි වූ කොටස කියලා. දැන් අපි ඒක සියසින් අද දැන් මේ බලා ගන්න යන්නේ. ඊටාම වේසකාරී ගමනකින් ආවා. ඇවිල්ලා ඉවර වෙලා අපි ඒ වෙහසත් එක්කම දැන් අපි ලංකාවේම කපිලවස්තු සර්වඥ ධාතු තියෙන කිව්වොත් එහෙම දවස් දෙකක් අපෝලෙම ඉන්නනේ. දැන් මේක නෑ. ඉහින් දැස්ස ගමන්ම ඉහින් බලලා වැඳලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලාගේ දැන් මෙතුව අපි එතන වන්දනාමාන කරලා ඡායාරූපයක් අරගෙන ඊට පස්සේ අපි එතනින් අපේ නවාතැන බලා පිටත් වෙනවා. නවාතැන්න ගියාට පස්සේ අපි බඩු ටික බෑවට පස්සේ කාමර පාස්කම් දෙන්න ඊට කලින් බත් ටිකක් කෑවොත් හොඳයි නේද? ඈ කාමරේට යන්න කලින් බත් කෑවොත් හොඳයි නේද? ඈ ඔව් බත් කාලා ඊට පස්සේ කාමර දෙන්න. කාමර දුන්නාට පස්සේ මුදල් මාරු කරලා දෙන්නම්. ඒවත් ඔක්කොම වැඩි වුණාට පස්සේ ওই Wi-Fi කියන ඒවා තමලා දෙන්න. හරි? එතකන් කරදර කරන්න එපා. හරි? මම ඔක්කොටම කියලා තියෙන්නේ ඔක්කොටම කිව්වේ හවස 6න් 7න් පස්සේ තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ විදිහට කටයුතු කරපාවෙලා සියලු දෙනාම නිර්පද්‍රිතව අපි ආවනේ නේද? ඉතින් ඒ නිසා මේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි ඊට පස්සේ හෙට වැඩසටහන පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්න තියෙනවා. මේ බස් රථයේ ගමන් කිරීම පිළිබඳව දවසින් දවස මොකද සියලු දෙනාම එකාජ සමාන චාරිකා ගාස්තුවක් මේ හැම දෙනාම ගෙවලා ඇවිල්ලා තියෙන හැම දෙනාටම පොදු අයිතිය තියෙනවා. ඒ නිසා මේ බස් රථයේ යනකොට දවසක් කර දවසක් හැමදාම ඉස්සරහ සීට් එකේ හිටපෙන්න හැමදාම යන්න බෑ. එයා ඊට පහවදා යන්න ඕන පිටිපස්ස සීට් එක. දෙවෙනි සීට් එකේ හිටපෙන්න දෙවෙනි දවසේ ඉස්සරහ සීට් එකට එන්න ඕන. එතකොට එයා තුන්වෙනි දවසේ පිටිපස්ස සීට් එකට යන්න ඕන. හතරවෙනි සීට් එකේ හිටපෙන්න තමයි ඊළඟ දවසේ එන්නේ. එයා ඊට ඒක එහෙම චක්‍රීය විදියට තමයි මේක යන්නේ. එතකොට කාටවත් කියන්න බෑ මම හැමදාම බස් එකේ පිටිපස්සේ ගියේ කියලා. මමත් යන්නේ බස් එකේ පිටිපස්සේ. හැබැයි ඉතින් චූ කරන්න එහෙම ඕන කිව්වොත් එහෙම ඉතින් මට තරමට ගාලා කෑල්ල දුවන්න නම් වෙනවා ඈ. ඒතර පොඩ්ඩක් වෙලා යනවා. හදිසිය. හරි. ඉතින් එච්චරයි. එතෙන් ගියාට පස්සේ මම ඊතර කටයුතු පිළිබඳව තමුන්නාසලා සියලු දෙනාම දැනුවත් කරන්න. විශේෂයෙන්ම සීත කාලගුණයක් තියෙන්නේ. මම හැම දෙනාගෙම ඉල්ලා සිටිනවා අර දැම්මට අර උදේ එනකොටම අර අපි මේ අනුශාසක මහත්තයා අල්ලරගා මහත්මයා දැක්කාර ළඟ කෙනෙක් කියලා මට කතා කරා සීතල දිනනවා නාන්න දෙන්න එපා කියලා. ගමන හරිද මේ චාරිකාව ගිහින් ආව ගමන් කාමර දුන්න ගමන් ඔක්කොම තියෙන්නේ යාබද නාන කාමර. අනේ ජල ක්‍රීඩා කරන්න යන්න එපා. හරි ජල ක්‍රීඩා කරන්න යන්න බෑ. හොදා ගන්න උළුව දාන්න එපා. මොකද අවුව තියෙන දවසක හොඳට උණුවතුන තියෙනවා. එහෙම තියලු වෙලා මොකද කොච්චර මේවා කරත් අපි මේ දේශගුණයට හැරෙන්න දවස් 3ක් 4ක් අපිට යනවා. එකපාරට මේ දාව ගමන් ගිහින් වල නාලා මේවා කරගන්න යන්න එපා. පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය හොඳට තිබුණොත් තමයි ගමන සාර්ථකව නිම කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ශරීර සෞඛ්‍යය කියන දේ ගැන මටවත් ළඟ ඉන්න එක්කනටවත් ඒක තමුන්නාන්සේලාට මේ කියලා හදන්න දෙයක් නෙමෙයි. තමුන්නාන්සේලා මම දැනගන්න ඕන මම පරිස්සම් වෙන්න. මට මගේ ලෙඩවල් තියෙනවා නම් ඒවා. හරි? ඒ නිසා කන් දෙක හොඳට වහගන්න. හොඳද? කන් දෙක වහගන්න. කන් දෙක වහගන්න. නිතරම සීතල තියෙනවා නම් පොළවේ අඩිය තියන්න එපා. ඒක කොහොම මේ කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. ඒ නිසා මේස් දෙකක් වගේ දෙයක් දාගන්න. දැන් අද හෙට අනිද්දා පුළුවන් ඔය ඇඳගෙන ආපු ඇඳුම් ටික උදේ පාන්දරම හොදලා දාන්න. නැත්නම් ගිය දවසේ හෙට නෙමෙයි අනිද්දා හවස හොදලා ගම්ම. ඊළඟ දවසේ අපි හවස වෙනකම්ම සාංචේ ඉන්නේ. එතකොට ඉතින් ඕන තරම් රෙදිවල් තියෙනවා වේලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ආපහු සාංචේ ඉඳලා බරණසට ගිහින් බරණසේ ඉඳලා බුද්ධගයාට ගියාම බුද්ධගයාවේ දවස් 3ක් ඉන්නවා. බුද්ධගයාවෙන් ආපහු නැවත ඔය රෙදි හොදා ගන්න පුළුවන්. බුද්ධගයාවෙන් පස්සේ අපි කුෂිනාරාවේ ලුම්බිනිය යනවා. ලුම්බිනියෙන් පස්සේ සවැත් නුවරට ගියාම සවැත් නුවරට නැවත රෙදි හොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අය සංකස්සෙන් නැවත නවදිල්ලියෙන් ශ්‍රී ලංකාව. එතකොට ඉතින් අලුත් ඇඳුමක් ඇඳගෙන ඔය ආපු අම්මලායම සල්වාර් එකක් ඇඳගෙන සන්ග්ලාස් දෙකක් දාගෙන එතකොට හින්දිත් ඉගෙන ගන්නවානේ.
නේද? ඒකත් ඉගෙනගෙන අපි යන් ලංකාවට. තමුන්නාසලාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව තමුන්නාසලා ඉතාමත් සැලකිලිමත් වෙන්න කියලා විතරක් මම ඉල්ලා සිටිනවා. අනිත් එක විශේෂයෙන් එකක් කියන්න තියෙනවා. කැස්ස එනවා නම් Tamanට කැස්ස තියෙනවා නම් සෙම්මා මාරුව තියෙනවා නම් මාස්ක් එකක් බලන්න. මොකද මේ AC බස් එක. දැන් මේ බස් එකේ මේකේ තියෙන්නේ බලන්නකො මේකේ නේද? ෆිට් ක්ලාස් බස් කියන්නේ මේවට තමයි. මේවා තමයි මේ අධිවේගී මාර්ගයේ දුවන බස් මේවා. අපේ ලංකාවේ අධිවේගී මාර්ගවල දුවන බස්. එතකොට එක්කෙනෙක් කිවිසුමක් ගියොත් සම්පූර්ණයෙන්ම ඒ ඔක්කොම මේ බස් රථයේ පැතිරෙනවා. ඒ නිසා තමන් මාස්ක් එක දාගෙන කිවිසුමක් ගියත් ඒක තමන්ට විතරයි වෙන කාටවත් හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව තමන් ටිකක් සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි සිල්ලි. Ya. Video lagi. Very good. Very looking. Wait. Bukan jati bunga ini. Bukan. Oh iya.